මික්ස් රයිස් එක. එයා විතර නෙවෙයි මාත් මේ අඬනවා මේ. කෑම එක රසයි. නොකර කන්න. මේවා කොච්චි කැල්ලක් දාමු පුකෙන් දුම් දාන්න. බාප්පලාට එන්න කිව්වා රැයට කන්න. හෙලෝ. අපි අද මේ ගෙදරම හදන්න යන්නේ හෝම්මේඩ් මික්ස් රයිස් එකක්. අපි බලමු කොහොමද මේ හදන්නේ කියලා. යා. ඉතින් අපි ෆ්‍රයිඩ් රයිස් එක හදන්න ඕන බඩු ටික සේරම ටික ලෑස්ති කරගත්තා. එන්නකො පෙන්න. මම කීරි සම්බා මේ ඔයාලට තියෙන මේ දෙකේම තියෙනවා නිවෙන්න දාලා තියෙන්නේ. මොකද ෆ්‍රයිඩ් රයිස් එකක් හදාද්දි හොඳට නිවෙන්න ඕන බත් එක. ඊට පස්සේ කැරට් එහෙම හදාගත්තා. ඊට පස්සේ දැන් මේක කපා ගන්න ඕනේ. ඒ වගේ ටික අපි ඉස්සෙල්ලාම හදාගත්තා. ඔව්. හරියන අපි හදන්න පටන් ගමු නේද? ඔයා මේ කපනේ ඔයාට කරන්න. මම කපලා කොටලා දෙන්න. ඔයා ඊටු ටික බලාගන්න එන්න. ඉස්සෙල්ලා මේ ටික කපා ගන්න එන්න. අර නිකන් අර චයිනීස් විදියට වගේ තමයි කපන්න බැලුවා. අර දිගට. ඒවා හොදලා තියෙන්නේ. ඔය ටිකක් දිගට හිටින්න. ගොඩාක් දමක. හැමදාම කපන ඒවා විශේෂ දවසට මොන හරි කෑමක් හදද්දි කපන කොටන අංශය ඉන්නේ මන් තව. මෙයා තමයි. ඒක ටිකක් අර ලොකුවට කපා ගත්තේ. එතකොට අර නිකන් මේ අර ඔයා දැකලා දිනවනේ අර නිකන් චයිනීස් කෑම වල එහෙම තියෙන්නේ අර නිකන් දිගට අර නිකන් ලස්සන පෙනුමට වගේ. අන්න ඒ වගේ සීන් එකකට තමයි එහෙම කපා ගත්තේ. අයි බලමු. ඒ කියන්නේ පෙනුමටත් එක්ක තමයි හදන්න යන්නේ. S2 දානවා දැන් මම්මගේ. ලුණු කොළ වලට කපන්නේ නැතුව. ලීක්ස් දාන්න නැතුව ලුණු කොළ දැම්මේ ලුණු කොළ දාවම රහයි නේ. ඔව්. ලීක්ස් වලට වඩා මන්න ලුණු කොළ දාලා මා රසයි. ලුණු මේ කපන්න ගත්තා වගේ නෙමෙයි S2 ගත් එක්ක දානවා මේ කඳුළුත් එක්ක එනවා. අඬනවා එයා ඉඳගෙන. හරි. මේ මේකේ එයා විතර නෙවෙයි මාත් මේ අඬනවා මේ. හරි. ඊළඟට අපි මේක කපා ගමු යා. ඔය ගැස් දෙක රතු පාට වෙලා. රතු පාට වෙලා ගියා. චූටි කොටු වලට වගේ තමයි කපා ගන්න බැලුවේ. මොකද මේ එතකොට අර හැම කටකටම වගේ සෙට් වෙන්න. මේ පොඩ ඔහම කපා ගත්තම මේ එතකොට අර තියෙන වටේ ඒ කියන්නේ නිකන් මේ කටක් ගානේ වගේම කන්න තියෙන්න ඕනේ. කෑලි එහෙම. නැත්තම් වැඩක් නැහැ. මික්ස් රයිස් එකක් තුනම මේ විදිහට තියෙන්න ඕනේ. අපේ ලස්සන පිඟාන. මාර ලස්සන පිඟාන. ඔව් ඔහොම දෙකට කපලා පොඩිවට කොටු කපාගෙන යන්න. ඔයාට ඕන ඔක හතරට කපන්නත් පුළුවන්. මතක නේද? ඔව්. මෙහෙම අරගත්තා. මෙහෙම පොඩියට කපුවා ෂේප්. මේ තියෙන්නේ මං ආසම කෑම ඉස්සා. my favorite. ඒ පොඩියට කපුවා. කිය. මේකෙත් එන්න වෙනන්න. මේකෙත් මේ තියෙන ඒ වලින් ඒ කියන්නේ ටිකක් තියෙන උඩින් තියන්න. ඊටු ටික උඩින් කියන්නේ අර ලස්සනට තියන්න වගේ ඊටු ටික කපලා ඉවරලා ඒකත් කෑලි සෙට් වෙන්න හැම එකටම දාමු. එහෙම කරමු. චිකන් කෑල්ල කන්න තිබ්බම හොඳයි. චිකන් මේ මම තම්බලා බැදගත්තා. මේ කියන්නේ ගම්මිරි සරම්මන දාලා ලුණු දාලා දන්නවනේ ඉතින්. එහෙම බැදගත්තා. මේ බිත්තර මොනවද ගම්මිරිසුයි ලුණුයි දාලා ඒකත් මම හදාගෙන තියෙනවා. කලින් මෙයා කැරට් කැපුවා. අපි මේ අද බාප්පලා එනවා කියලා කිව්වා. ඒකයි මේ අපි බාප්පලාට එන්න කිව්වා. අද කතා කරලා රැයට කන්න. හැබැයි ඉතින් අපි අද බාප්පලාට එන්න කිව්වා රැයට කන්න. එයාලා දන්නේ නැහැ ෆ්‍රයිඩ් රයිස් හදන්න කියලා. රහයිද කියලා ඒගොල්ලන්ට කියලා. එයාලගෙන් ආම්නේ රහයිද කියලා. රසට හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බලමු. අපි මීට කලින් හදලා තියෙනවා ෆ්‍රයිඩ් රයිස්. එක සැරයක් යන සුපිරියටම ආවා. එදායින් පස්සේ හැබැයි මේ ආයෙ හදාගන්න බැරි වුණා. මේ මාගවන් තියෙන්නේ තව චුට්ටයි. මට තියෙන හදන්න විතර. හදන්නයි නෑ මයි ආසම වැඩක් තමයි ඔය කපන කොටන වැඩ එක නිකන්. එයා කපන කොටන වැඩ සේරම කරනවා. මම උයන්නයි අස්කර මේ එකේ ඉන්නේ සේරම ටික එකතු කරලා දෙනවා. මම තමයි හොදලා ඒවස් කරනකොට මම. එහෙමද? අපි මේකට දාන්නේ මේ තියෙන්නේ මේ චිකන් මේ කෑලි කරගත්ත ඒවා ටිකක් තියෙනවා. ඒ කියන්නේ බැදලා ඉවරලා කෑලි කපා ගත්තා. ඊට පස්සේ තියෙනවා සොසේජ් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඉස්සා. එහෙනම් මගේ රාජකාරිය ඉවරයි. කපලා කරලා දුන්නා. ඊට ටික ඔයාලට දාන්න. ඕකේ. ඒකට මේ වගේ කියන්නේ කහ මේවා දාලා චුට්ට වෙලාවක් තියෙන්න ඕනේ. ඒක තමයි රහයි. මේකට ගම්මිරිසුයි ලුණුයි කහයි දාලා ටිකක් මම තියෙනවා. මිරිස් දාන්න ඕනේ නෑනේ කහ මේවා දාමු ලුණු. මේ ඒ කියනක අපි සොසේජ් ටික බැදගමු නේ. සොසේජ් ගොඩක් තියෙනවනේ. ඒත් ලොකුයි. මේ අපිට අර මීට වැඩිය පොඩියට කපන්නත් තිබ්බ සමහරක් මේ බලන්න. මේ බෝල ගෙඩි වගේ පිම්බිලා. තව ලොකුයි යන්නේ.
මීට වඩා පොඩි වෙන්න ඕන හරිනන්නේ. හැබැයි ඔහොම මේ සුපිරිය. ඒ කියන්නේ නිකන් හොඳ අර කරස් ගතියද? කඩවල මේ වගේ දෙනවද? අපි දෙන්න හොටෙල් එකක් දාගමු. ලයන් වාසු රෙස්ටෝරන්ට් කියලා දාමු. මේ කොච්චි කැල්ලක් දාමුද පුකෙන් දුම් දාන්න? අසාධාරණ වැඩ. අසාධාරණ වැඩ නේ හැමදාම මොකක් හරි ඒ කියන්නේ මේ කෑමක් මේවා කරන්න යද්දි ඒකෙන් කනවා ඊට පස්සේ අන්තිමට හදන්න මේ ඉතුරු වෙන්නේ. ඉතින් එකක් කමු කියලා දැන් මම එකක් කෑවා. මේ ඊට පස්සේ බයිනෝ ඒක දෙකට කඩාගෙන කමු. දෙකට කඩාගෙන කවණු මේ ඉතින් කාලා ඉවර වෙනකන් ඉන්න බෑ නේද? එහෙම කරමුද? හා. ඒ කියන්නේ ඊළඟ වීඩියෝ එකක් කරමු. ඒ කියන්නේ මොකක් හරි මේ ඇල්ලක් ගාවට ගිහිල්ලා බාවලිය දාලා පාඩියක් දාලා ඈ කොහෙද තියන්නේ වගේ යන්න තැන? බලමු. ඈ ඇයි ලස්සනට ඉන්නේ ඔය? මෙන්න මේ ඉස්සෝ එක අර මොකද්ද ඔයා මේවා කරේ දැන්නේ? ගම්මිඩිසෝයේ ලුණුයි කහයි. අන්න ඒවා ටික දාලා ඉවරලා ඒ කියන්නේ නිකන් මේ හොඳට මෙහෙම බැදලා ගද්දි මාර්ම රහත් තියෙන්නේ නිකන් බයිට් එකට ගන්න උනත් සුපිරිම සුපිරි ආයි කියලා වැඩක් නැහැ. මට මේක සම්පූර්ණයෙන්ම කාගෙන යන්න පුළුවන් දැන්. ඔව් ඈ. ඉස්සෝ ටිකක් බැදගෙන ඉවරයි නේ. මේ තියන්නේ අපි ඒ කියන්නේ කලින්ම හදාගත්ත ග්‍රේවි එකක් ගිය පාර අපිට මේ කියන්නේ මේව කරගන්න බැරුණා වෙයි. හොඳ බොරට තියන්නේ ආයි නිකන් මේ සුපිරිම ෆ්‍රයිඩ් රයිස් කාදී ටිකක් ඩ්‍රයි ගතියක් වගේ තියෙනවනේ. ඒ හින්දා අපි ග්‍රේවි එකක් හදාගත්තා. මේගොල්ලන්ට පේන ඇති හොඳ බොර ගතියට තියෙනවා. එක්ස්ට්‍රා. මෙතන තියෙනවා කොටාගත්ත ඉඟුරු සුදු ලුණු ඔක්කොම මික්ස් කරලා පොඩි පේස්ට් එකක් හදාගත්තා. මේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එක දාගමු. අර පිංච චුට්ටුකුත් දාමු ලුණු ටිකකුත් දාගන්න. කඩවල් වල විදියට නේ අපේ විදියට රසට හදින් හදන්න. දැන් නම් මාර සුවඳක් ඉන්නේ. බිත්තර දාමුනේ. කීයක් දානවා? 4ක් දාගන්න. බිත්තර දාගන්න සමහර කට්ටිය නම් එළවලු ඒ කියන්නේ බිත්තර දාලා බත් එක දාලා තමයි මේවා දාන්නේ ලීක්ස් එහෙම. මම එහෙමනේ මේ දාන්නේ. මට එළවලු ටිකක් තැම්බෙන්න ඕන. ඊළඟට අපි දාන්නේ මේ කැරට්. ඊළඟට දැම්මා කැරට්. ඒක ටිකක් ලොකුවට කපලා තින්නේ අර පොඩ්ඩක් අර නිකන් චයිනීස් ලුක් එකක් මේ චයිනීස් ලුක් එකක් වගේ එන්නේ නේ. මෙතන විදියට හදලා ඉවරලා ඊට පස්සේ මේ බාප්පලගෙන් අහලා බලමු කොහොමද මේ රහද ගින්නවන්ද කියලා. රහයි කියලා කිව්වොත් ඔයාලට අපි අහමු 10න් කීයක් දෙනවද කියලා. එහෙම කරමුද? හා. එහෙම නේද? ලුණු කොළ. ඒකත් දාගමුනේ. මොකද මේ අර බිත්තර මේකට දාපු ගමන් කට්ටිය බත් දානවා. අර වැඩි එළවලු එතකොට තැම්බෙන්නේ මට එතකොට අර මෙදාපාර එළවලු සුපිරියටම තියෙන එක නිකන් ටික වැඩිපුර තියෙන එළවලු බත් එකක් ඉදන් ෆ්‍රයිඩ් රයිස් එක. එහෙම උනොත් බත් එකතු කරගන්න යන්නේ නේ. මේකට චිලි පේස්ට් දාන්න අපි තව ගොඩක් දේවල් මේක ඇතුළට දාන්න තියෙනවා. මේකට. ඔව්. එතකොට ගැද්දා. චිලි පේස්ට් එකක් අපි කඩෙන් ගත්තා. ඔව් අපි වෙනදාට ඒ කියන්නේ චිලි පේස්ට් එක හදලා තියෙනවා. ටික ඉවර වුණා. ඒ හින්දා දැන්ට නිකන් මේක හදන්න ඕන කමට ගත්තා. ඔය ලිප වහලා තියෙන්නේ. දාන්න. ටිකක් ඔයිස්ටර් සෝස් දානවාද? මෙන්න මේක නම් මාරම රහයි. රසයි. මේ අපි ඒවයි මුට් ටිකක් දාගමු. මේ වලින් තමයි රස එන්නේ. මට අර කේක් කෑල්ල කනකම් හදිස්සිය. අපිට කේක් කෑල්ල උත් හම්බුණා. පුංචි හදලා ගෙනත් දුන්නා අපිට කේක්. පුංචි හදලා දුන්නා කේක් එක. ඒ කනකම් හදිස්සි පට්ටම රහයිනේ. මේ ටිකක් දාලම කලවම් කරමු. දාන්න. උඩින් දාන්න. අමෝයි. ඒකත් රහයනේ. හොඳ අපේ මික්ස් රයිස් එක. හැදෙන මික්ස් රයිස් එකක් අපි හදන්නේ නේ. කොහොම දාන්නේ? අපි වගේ වයිෆ්ලා මික්ස් රයිස් එක අපි වගේ වයිෆ්ලා හැම මෙන්න පින් කරලා තියෙන්න ඕනේ මේ වගේ කෑ ගහන්න නැතුව ඉන්නකො මේක පොඩ්ඩක් කරනකම් මොනවද හරි මදි වුණා දැන් හොඳට පෙනුමට දිනනවා නේ මික්ස් රයිස් එක ඉතින් හෝම් මේඩ් මික්ස් රයිස් මේවා මොනවද මේ මස් ඒවා හැම හැමතැනම තියෙනවා මේ අපි මේකට මේ ගම සෝස් ටික ඔයිස්ටර් සෝස් කියන එකද ඔව් තව ලුණු ටිකකුත් දාගත්තොත් හොඳයි කියලා හිතනවනේ රයින්ඩ ගම්මිරිස් කුඩු දාන්නේ ඔව් මම මේ චිලි පේස්ට් එක තියෙන හින්දා මේ දැම්මේ නැහැ මේවා කෑරි මිරිස් නැත්තම් මම දාන්න චිලි පේස්ට් නැති දවසට මේකේ අර කලවම් කරගන්න ටිකක් අමාරු මේක තියෙනවා කමන්න සම්ද දාන්නේ අර එහෙම උඩ දාන්න බැරි හින්දා එහෙම දානවා වත් එක බලන්න
ෆ්‍රයිඩ් රයිස් එක උඩ දාද්දි පොඩ්ඩක් හැලෙන්නේ මේ. ෆ්‍රයිඩ් රයිස් කට්ටිය දාද්දි ඒකෙන් භාගයට භාගයක් බීමනේ. දැන් ටිකක් කාලා බලමුනේ. ටෙස්ට් කරලා බලමු. ඈ? චිලි පේස්ට් එකක් ටිකක් තියෙනවනේ. පළවෙනි කට. මටද? රහයි. මම කියන තව චිලි පේස්ට් ටිකක් දාලා සෝස් ටිකක් දැම්මම හොඳයි. ඔකට දාල්ලන් ඉන්නේ කියලා. ඔයාට මොකද හිතෙන්නේ ඔය කෑම එක ගැන? සුපිරි. ඔයා මාදලා ඔයාම සුපිරි කියනවා වගේ. මම හදපු විඳ කියනව නෙමෙයි රසයි. මටත් කටක් කවන්න. අය මේක විතර නෙමෙයිනේ අපේ ග්‍රේවි එක. ග්‍රේවි එකෙන් ටිකක් දාගමු. හදපු ග්‍රේවි එක මේකෙන් පොඩ්ඩක් දාලා දාගන්න. පොඩ්ඩක් දාන්න. අම්මට දෙන්න. හොඳයි. හොඳයි. කඩෙන් කද්දි ගොඩාක් රසකාරක දානවනේ. දැන් අපි ඒ වගේව දාන්නේ නැහනේ. අර ඒ හින්දානේ ඒකේ තමුතුරකක් තියෙනවා. යම් ගිහිල්ලා බාප්පලා මේ දැරගොල්ලොත් එනවා ආපුවම පස්සේ අහලා බලමු කොහොමද ඒ කියන්නේ මේක දීලා කොහොමද රහද ඉන්නවන්ද කියලා පොඩ්ඩක් අහලා බලමු එහෙනම්. යා. කෑම එක හොඳයි. කෑම එක රසයි. නම්බර 1. නම්බර 1. හොඳයි. කෑම එක රසයි. හොඳයි කෑම කරහයි. අනුදී හොඳයි. කොහොමද ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ අපි මික්ස් රයිස් එක ගැන? අපිම හදමු. හරි එහෙනම් මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඔයගොල්ලොත් මේ වගේ ගෙදරම හදපු කෑම කඩවල් වල කෑම වලට වැඩිය රහයි කියලා හිතලා තියෙනවද? ඉතින් ඒ වගේ ඔයගොල්ලන්ට හිතලා තියෙනවා නම් එහෙම වෙන්නේ නැති. නේද? එහෙම හදපුවා තමන්ම හදපුවා එහෙම හිතනවා තමයි. හරි. මේ හරි එහෙනම් අපි ඉවර කරමු. වීඩියෝ එක ඉවර කරනවා. බයි.